ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට දන්නවා ඇති Samsung Galaxy S26 Ultra කියන ස්මාර්ට්ෆෝන් එක මේ විදිහට රිලීස් කරලා තියෙනවා වගේම ශ්‍රී ලංකාවෙන් මේක ඔයගොල්ලන්ට ඔෆිෂියලි මිලදී ගන්න පුළුවන්. ඉතින් ඉන්ට්‍රෝ එකට ගිහිල්ලමු අද අපේ වීඩියෝ එකට. ඉතින් ෆෝන් එක රිවිව් කරන්න මම ගාව ඇත්තටම කිව්වොත් Samsung ෆෝන් එකක් නැහැ මම ගාව. ඉතින් Samsung එකේ ට්‍රේල් එක බලලා තමයි මම ඔයගොල්ලන්ට මේකේ විස්තර ටික කියන්නේ. ඉතින් ඒක නිසා ෆෝන් එකේ තියෙන විස්තර බලලා තමයි මම ඔයගොල්ලන්ට මේකේ රිවිව් එක දෙන්නේ. මුලින්ම අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකයි ඩිසයින් එක ගැන කතා කරමු. ඉතින් මේකේ ඩිසයින් එක විදිහට බලා ගන්න පුළුවන් S26 එකේ ඩිසයින් එක ස්ලිම් ඇන්ඩ් ප්‍රීමියම් ෆීල් එකක් තියෙනවා. ඒ වගේම ඩිස්ප්ලේ එකේ ඩයිනමික් ඇමෝලඩ් පැනල් එකක් තමයි තියෙන්නේ. කලර් සුපර් විවිඩ් රිෆ්‍රෙෂ් රේට් එක 120 එකක් නිසා ස්ක්‍රෝලින් පාව මාළම ස්මූත් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් Samsung සාමාන්‍ය ෆෝන් එක රිලීස් කරන ජනවාරි පෙබරවාරි වගේ යන මාස දෙක අතර තමයි. ඉතින් මේ පාරත් පෙබරවාරි වල තමයි අපේ ෆෝන් එක රිලීස් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් 6.9 ඩිස්ප්ලේ එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ රිෆ්‍රෙෂ් රේට් එකත් 120 එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ ප්‍රොටෙක්ට් වෙලා තියෙන ග්ලාස් එක ඇවිල්ලා Gorilla Glass Armor කියන ග්ලාස් එකෙන් තමයි මේ පාර අපේ ඩිස්ප්ලේ එක ප්‍රොටෙක්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම brightness 2600 nice outdoor use එකට super clear විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් gaming YouTube වගේ දේවල් වලට නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම social media වල ගොඩක්ම හොඳ ස්මූත් විදිහට බලා ගන්න පුළුවන් Samsung Galaxy S26 ෆෝන් එක. ඉතින් ෆෝන් එකේ performance ගැන කතා කරොත් Samsung ලා latestම chipset එකක් තමයි මේකට use කරලා තියෙන්නේ. ඒ වගේම gaming වලදී lag ගන්නේ නැතුව smooth experience එකක් ගන්න පුළුවන්. heating එක නම් ආවත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. normal issue වලට ලොකු issue එකක් නැහැ. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මේකේ බැටරි කැපැසිටි එක ගැන. ඉතින් බැටරි කැපැසිටි එක ඇවිල්ලා Samsung ලා කලින් බැටරි එකෙත් mAh 50000 තමයි තිබ්බේ. ඉතින් මේ පාරත් බැටරි කැපැසිටි එක නම් ඇවිල්ලා 50000 තමයි. තාම මේක වෙනස් කරලා නැහැ Samsung ලා. ඒක තමයි පොඩි අඩුවක් තියෙනවා. මේ පාර බැටරි කැපැසිටි එකත් තාම වෙනස් කරලා නැහැ Samsung ලා. ඉතින් ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන් බැටරි එකේ ගැන මොනවා හරි වෙනසක් කරනවා නම් ඒ කට්ටිය ට්‍රේල් එකෙන් අපිට මේක දැනුවත් කළ වෙනවා අනිවාර්යෙන්. ඉතින් දැන් බලමු අපේ Samsung ලගේ AI features ටික මොනවද කියලා. ඉතින් අපිට මේකේ AI photo edit කරන්න පුළුවන්, AI translate, AI voice assistant, ඒ වගේම AI video tools බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ security ගැන ඊළඟට කතා කරමු. මේ security එකේ display fingerprint, face unlock, Samsung Knox security ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ට්‍රේල් එක දැක්කනම් බලන්න අනිවාර්යෙන් දකින්න ඇති privacy display එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ ෆෝන් එක දැන් සාමාන්‍යයෙන් මේ වගේ ෆෝන් එකක් නම් මෙහාට කරද්දී එහා පැත්තේ ඉන්න එක්කෙනාට ඔක්කොම පේනවනේ. මෙහාට කරද්දී අපි සාමාන්‍යයෙන් අපි බලනවා වගේ එහා පැත්තේ ඉන්න කෙනාටත් ඔයගොල්ලෝ ප්‍රයිවසි ඕන දෙයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පාර ඇවිල්ලා තියෙන ෆීචර් එකක් තමයි ඕගොල්ලන්ට උඩ දැන් අපි මෙහෙම ගන්නවා වගේ එහෙම අරගෙන එකක් බලා ඔන් කරන්න තියෙනවා. ඒක ඔන් කළා ඔයගොල්ලෝ මෙහාට කරත් කොහාට කරත් ඒ කටින්ට බලන ඇන්ගල් එකත් එක්ක ඩිස්ප්ලේ එක ඕෆ් වෙලා වගේ තමයි පේන්නේ. ඉතින් මේකත් මේ Samsung ලගේ මාරව සුපිරි ෆීචර් එකක් මේ අවුරුද්ද සලකන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ෆෝන් එකේ වැඩිදුර විස්තර හොයා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ Samsung එකේ වෙබ්සයිට් එක අනිවාර්යයෙන් විසිට් කරන්න. ඉතින් මම ඔයගොල්ලෝ වීඩියෝ එකදී පෙන්නන්නම් විසිට් කරලා මේකේ ප්‍රී ඕඩර් කරන දේවල් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඒකත් බලමු ඉස්සරහට. ඉතින් අපේ Samsung S26 එකේ කැමරා එක ගැන කතා කරොත් කැමරා එක නම් කලින් වගේම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ ඩිසයින් එකේ S25 එකත් එක්ක සාපේක්ෂව මේ පාර Samsung ලා වෙනස් කරලා තියෙනවා මේකේ ඩිසයින් එක. ඒ කියන්නේ කලින් ෆෝන් එකේ අපිට ලේස් තුනත් එක්ක normally බලා ගන්න පුළුවන් වුණේ ෆෝන් එක. ඉතින් මේ පාර curve line එකක් එක්ක තමයි අපේ ෆෝන් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම උඹට මේ වීඩියෝ එකේ දාන්නම් අනිවාර්යයෙන්ම ඒකේ ෆොටෝස් ටිකක්. ඉතින් ෆෝන් එකේ කැමරා එකේ රිවිව් එක ගැන කතා කරොත් කැමරා එකේ රිවිව් එකේ daylight photos sharp details විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම night mode light balance එක ගොඩක්ම හොඳයි මේ පාර. selfie camera එකේ social media වල නම් perfect. ඉතින් මේකේ 120 Hz refresh rate එකක් වෙන නිසා scrolling පාව මාර ස්මූත් විදිහට බලා ගන්න පුළුවන්. හරි අපේ මේ ෆෝන් එකේ කැමරා එක ගැන කතා කරමු. කැමරා එක ඇවිල්ලා රියර් කැමරා එක විදිහට බලා ගන්න පුළුවන්. මේන් කැමරා එක කියන්නේ මේන් කැමරා එකේ මෙගාපික්සල් 200ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් බලා ගන්න පුළුවන්. ඉතින් 10 මෙගාපික්සල් ඔයගොල්ලෝ ටෙලිපෝට් 3x zoom බලා ගන්න පුළුවන්. ඉතින් ෆ්‍රන්ට් කැමරා එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 12 මෙගාපික්සල් selfie කැමරා එක. ඉතින් ඒ වගේ ෆීචර්ස් ගැන කතා කරොත් 8K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම super HDR nitro photography low light photos බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු අපේ Samsung official website එකට ගිහිල්ලා. ඉතින් අපි වීඩියෝ එකදී කතා කරමු නැත් දේවල් තියෙනවා. මොකද වීඩියෝ එකදීත් ඔක්කොම කතා කරන්න බෑ.
ඉතින් වෙබ්සයිට් එකේ විසිට් එකක් දාගෙන යනකම් අපි කතා කරමු. ඉතින් මුලින්ම අපිට Samsung වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කට්ටියන්ගේ තව දවස් 3ක් පෙන්නනවා. තව දවස් 3යි විනාඩි 48යි එහෙම බලා ගන්න පුළුවන්. ඒ කට්ටියන්ගේ කියන්නේ මේ තව දවස් 3කින් විතර රිලීස් කරන ඒ කට්ටියන්ගේ අලුත්ම AI එකක්. ඒක තමයි උතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පල්ලෙහාට ගියාම පොඩි විස්තර වගේක් තියෙනවා උතන බලා ගන්න නම්. ලෝඩින් වෙනවා. පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බලමු. අපි ඉතින් වීඩියෝ එකේ කතා කරපු ටික උතන තියෙනවා බලා ගන්න. S24 5 එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න පුළුවන් S26 එකත් එක්ක. weight එක හරියම ගොඩක් අඩු වෙලා තියෙනවා මේ පාර. ඉතින් අපි යට කතා කරා වගේ privacy display ඔක්කොම පේනවා. තව upscale. ඒ කියන්නේ අපේ නිකන් අපි normal ගහ ෆොටෝ එකක් quality මදින upscale කරගන්න පුළුවන්. ඒ වගේ features තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට fast charge කරගන්න පුළුවන් type C cable එකක් තමයි එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට විනාඩි 30කින් විතර සාමාන්‍යයෙන් 75 දක්වා charge කරගන්න පුළුවන් කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන කම්පෙයාර් කරලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට. මෙතන S24 S25 එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. ඉතින් අපි කතා කරා වගේ මෙතන කැමරා එක ගැන විස්තර වගේක් තව දීලා තියෙනවා. එකකින් ගහ ෆොටෝස් පාව මෙතන දීලා තියෙනවා ඒ කට්ටියගේ වෙබ්සයිට් එකේ. හරි මෙතන බලා ගන්න පුළුවන් අපේ මේන් කැමරා එක. මෙගාපික්සල් 200ක්, ඒ වගේම අල්ට්‍රා වයිඩ්, ටෙලිපෝට් අන්න ඒව ටික තමයි මෙතන බලා ගන්න පුළුවන්. S25 එකත් එක්කත් මේකත් කම්පෙයාර් කරන්න පුළුවන්. ඉතින් S25 එක වගේම තමයි S26 එකෙත් ලොකු වෙනසක් වෙලා නැහැ මේ පාර. ඉතින් මෙන්න මේකත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කියන්න ඕන. අපි සාමාන්‍ය වීඩියෝ එකක් කරද්දී ලොක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වීඩියෝ එක හෙලවෙන්නේ නැති විදිහට ලොක් කරගෙන යන්න පුළුවන්. ඒකත් මාරම AI feature එකක් වගේ එකක් තමයි. AI feature එකක් නම් නෙමෙයි මේක. කියන්නේ ගොඩම helpful feature එකක් මේකත්. ගොඩම වාසි. ඉතින් අපි කතා කරපු AI features මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් පල්ලෙහා ඔය වගේ ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේක සර්ච් කරලා බලමු මේ ඒ කියන්නේ මේක ඕඩර් කරන්න පුළුවන් තියෙනවා. ඒ කියන්නේ මේකේ කලර්ස් තියෙනවා. ඒ වගේ මේකේ Samsung watch, ඒ වගේ Samsung ලගේ ඕනම දෙයක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් කලින් වගේම ඩිසයින් ඔක්කොම මුලින් වැටෙනවා. අනිවාර්යෙන් Samsung site එක visit කරලා බලන්න ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් ඔය තියෙන colors ටික. එතන load වෙන පොඩ්ඩක් connection එක අඩුයි. මේක බලහට යන්න පොඩ්ඩක්. මෙතන අර weight එකේ ඒව ටික සඳහන් කරලා තියෙනවා. මෙතන compare කරලා බලන්න පුළුවන්. ඉතින් Samsung ලගේ ඕන ෆෝන් එක මෙතන කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ S series එකේ ෆෝන් ටික කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. පල්ලෙයත් ඒ වගේම ටිකක් තමයි තියෙන්නේ. මම මේ ෆස්ට් ටයිම් තමයි මේ කටින් සයිට් එක විසිට් කරන්නේ. ඉතින් මේගොල්ලෝගේ කලර්ස් 6ක් තමයි මේ පාර හඳුන්වා දීලා තියෙන්නේ. මෙන්න මේ ටික තමයි බලා ගන්න පුළුවන් වෙන කලර්ස් වලට නම්. මෙතන කැමරා එක ගැන සඳහන් කරලා තියෙනවා. මේ වගේ පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. RAM එක, ROM එක ඒ වගේ ටිකක් පල්ලෙහා සඳහන් කරලා තියෙනවා මේ වගේම. මෙතන ස්ටෝරේජ් ඒ වගේ ටිකක් තමයි බලා ගන්න පුළුවන් නේ. network 5G අන්නේ වගේ ටිකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන ප්‍රී ඕඩර් කියලා තියෙනවා. ඉතින් මම හරියටම දන්නේ නැහැ මේ ප්‍රී ඕඩර් කතාව නම් කොහොමද කියලා. ලංකාවට ගෙන්නන්න පුළුවන්ද කියලා මම ඒක හරියටම දන්නේ නැහැ. මෙතන ප්‍රී ඕඩර් කරන මොකක් හරි එකක් තියෙන. ඒකට චුට්ටක් හොයලා බලන්න ගන්න ඕන. ඉතින් ඊට පස්සේ අපි අපේ මේ ෆෝන් එකේ ප්‍රයිස් එක ගැන කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා තියෙන 17 Pro Max එක ආවා. ඒකේ ආප් ගාම මිල ගොඩක් වැඩි වෙලානේ තිබ්බේ. ඉතින් පස්සේ යද්දී මිල සාමාන්‍යයෙන් අඩු වුණා. ඉතින් මම හිතනවා මේ Samsung Galaxy S26 එකෙත් මිල සාමාන්‍ය දැනට තියෙනවට වැඩිය තව ටිකක් අඩු වෙයි කියලා.
ඉතින් දැනට මට ප්‍රයිස් එක හොයා ගන්න පුළුවන් විදිහට මට බලා ගන්න පුළුවන් උනේ මේකේ බේස් මොඩල් එක රුපියල් 3,50,000ත් 4,30,000ත් අතර තමයි මට මේකේ ප්‍රයිස් බලා ගන්න පුළුවන් උනේ. සමහරට ඊට වැඩි අඩු වෙන්නත් පුළුවන් කියන්න බෑ. ඉස්සරහට තා පොඩ්ඩක් අඩු වෙන්නත් පුළුවන්. ඉතින් අපිට ඒක ඉස්සරහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට පුළුවන් විදිහට මම අද වීඩියෝ එක ගෙනාවා. ඉතින් මට ෆෝන් එකක් තිබ්බේ නැහැ. මම ට්‍රේල් එක බලලා මට හම්බුනේ විස්තරත් එක තමයි මම අද අපි වීඩියෝ එක ගෙනාවේ. ඉතින් වීඩියෝ කොහොමද නම් වීඩියෝ එක ලයික් කරලා අපේ channel එකට support එකක් දෙන්න අනිවාර්යෙන් subscribe කරලා. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් ඔයගොල්ලෝට හැමෝටම ජය වේවා.